ආයුබෝවන් සුබ දවසක්. ආසියාවේ ආශ්චර්ය ආසියාවේ මුතු ඇටේ තමයි ලංකාව කියලා හිතාගෙන හිටපු අයට රටේ සැබෑ තත්වය හුණ්ඩුවක් බව කීවම සමහරුන්ගේ ජාතියාලය දූරි ගලා යන්න පටන්ගෙන තිබෙනවා. එහෙම තමයි බොරුවෙන් රැවටිලා ඉන්න ආසාය ඇත්ත කතාව අහන්න ආස නැහැ. මවාගත්ත ෆැන්ටසි යථාර්ථයෙන් කුඩුපට්ටම් වෙනවට ආස නැහැ. ඔය හිටපු පාලකයෝ රටේ අභිමානය කොතරම් දුරට ආරක්ෂා කළාද කියනවා නම් රට බංකොලොත් කරලා ඈවරයි දෑවරයි තුන් ඈවරයි කියලා අත පිහදාගත්ත ඔබට මතක ඇති. ඒ කාලේ වරායට ආපු තෙල් නැව් වලට ගෙවා ගන්න ඩොලර්ස් නැතුව නැව් ටික ආපසු හැරිලා ගියා ඔබට මතක ඇති. ඒ ගැන ලැජ්ජ හිතුනේ නැති උදවියට ජනාධිපතිවරයාගේ හුණ්ඩු ප්‍රකාශයක් ගැන ලැජ්ජ හිතිලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපි හැමදාම වගේ ඔබට මතක් කරනවා මේක නීති දැනුම බෙදා දෙන YouTube නාලිකාවක්. අපි දේශපාලනයත් කතා කරනවා. ඉතින් ඔබ දැනටමත් අපේ channel එක subscribe කරලා නැතිනම් අපි channel එක subscribe කරගෙනම වීඩියෝ එකට යමු. ලෝක බලවතුන් යුද්ධ කරද්දී ලංකාව වගේ පුංචි රටවල් කැකුණෑට වගේ තැලෙනවා. ඒක වළක්වන්න බෑ. රටක් විදිහට ඉතා ආරක්ෂිතව අභියෝගවලට මුහුණ දෙන්න අවශ්‍ය වුණත් වසර ගණනාවක් තිස්සේ පාලකයෝ විසින් දූෂණය කරලා බංකොලොත් කරලා හප කරලා තිබෙන රටකට කොන්ද කෙලින් තියාගෙන පපුව ඉස්සරහට දාගෙන ශක්තිමත් ලෙස අභියෝගවලට මුහුණ දී ගන්න හැකියාවක් නැහැ. ආසියාවේ ආශ්චර්ය කියලා පුරවැසියාව රවට්ටලා පුරුදු පාලකයොන්ට වර්තමාන පාලකයෝ ඇවිත් රටේ සැබෑ තත්ත්වයේ ජනතාවට හෙළිදරව් කරද්දී ඒක දරා ගන්නත් බැහැ. ජනාධිපතිවරයා කරපු ප්‍රකාශයේ කිසිදු වරදක් අපි මේ රටේ පුරවැසියන් විදිහට දකින්නේ නැහැ. තෙල් ගබඩා කර තබා ගන්න අවශ්‍ය පහසුකම් මේ රටේ නැහැ. ගෑස් ටික ගබඩා කර තබා ගැනීමේ හැකියාවක් නැහැ. ඊළඟ නැවෙද්දි ගබඩා හිස් වෙලා තිබෙන්න ඕන. මාස දෙකෙන් දෙකට වගේ ගෙන්වන සහ බෙදා හරින එදා වේල සංස්කෘතියකුයි මේ රටේ හිටපු පාලකයෝ මේ රට තුල ගොඩනගලා තිබෙන්නේ. ඉතින් මේක රටක් නෙවෙයි හුණ්ඩු තමයි. ඉතින් වැටුණු වලින් ගොඩ එන්න නම් සියල්ලට ප්‍රථමයෙන් අප වලක වැටී සිටින බව දැනගත යුතුයි. රටේ සැබෑ තත්ත්වය ගැන නොදැන සිහින ලෝකවල ඉඳගෙන ඉන්න තැනින් අඩියක්වත් ඉදිරියට තැබිය නොහැකි බව අප පුරවැසියන් වශයෙන් තේරුම් ගත යුතුයි. නමුත් අපිට රටක් විදිහට ශක්තිමත්ව ගොඩනැගිය හැකි පහසුකම් තිබුණා. ඔය අපි කවුරුත් දන්න හැමදාම කතා කරන බ්‍රිතාන්‍ය ජාතිකයන් ත්‍රිකුණාමලේ ඉදි කරලා තිබෙන තෙල් ටැංකි වසර ගණනාවක් යනතුරුවත් රට පාලනය කරපු උදවිය ප්‍රයෝජනෙට ගත්තේ නැහැ. ඔය අදූරදර්ශී පාලකයන්ගේ අසාර්ථකභාවයේ ප්‍රතිඵල තමයි අද වෙනකොට උපන් සියලුම පුරවැසියන්ට භුක්ති විඳීමට සිදු වෙලා තිබෙන්නේ. පෙරදිග ධාන්‍යාගාරය කියලා විරුදාවලියකුත් ලංකාවට තිබුණලු. ඒවා ඔක්කොම ඉතිහාස කතා. අද වෙනකොට කන්නෙන් කන්නට වී ගබඩා කරගන්නවත් ප්‍රමාණවත් තරම් ගබඩා නැහැ. තිබෙන ගබඩාත් මේ වෙනකොට වල් වැදිලා භාවිතයට ගත නොහැකි තත්වයට පත් වෙලා තිබෙනවා. ඔය මත්තල ගුවන්තොටුපොලේ වී ගබඩා කළ ඉතිහාසයක් අපිට තිබෙනවනේ. වී ටික ගබඩා කරගන්න එදා හුණ්ඩුවක්වත් තිබුණේ නැති බව ඒ උදවියට දැන් අමතක වෙලා තිබෙනවා. ඉතින් අභිමානවත් රටක් අභිමානවත් ජාතියක් ඉන්දියාවෙන් හිඟා කන තත්වයට පත් කළේ කවුද? ඔය ලංකාව බංකොලොත් රාජ්‍යයක් කියලා ජාත්‍යන්තර සීල් එක වැදුනට පස්සේ ඔබට මතක ඇති ඉන්දියානු ජාතික හිඟන්නෙක් පොල් කට්ටකට හිඟා කාලා එකතු කරපු මුදලක් ලංකාවට එව්වා. ඔය පුවතට ජාත්‍යන්තර වශයෙන් අත්තටු ලැබිලා ලොව පුරා වෙසෙන ජනතාව ලාංකිකයන් වන අප දෙස අනුකම්පා සහගත බැලුම් හෙලද්දී අපට ලැජ්ජ හිතුණා. ඒ ලැජ්ජාව මේ හුණ්ඩුවට වඩා දැවැන්ත එකක්. තවර ධනවත් රටවල රෝහල් අපද්‍රව්‍ය බැහැර කරන මධ්‍යස්ථානයක් විදිහට ලංකාවත් තෝරගෙන ලංකාවට කුණු නැව්වෙවද්දී ඒ කුණු ගොඩවල් අසෝචි නැව් අපිව පාලනය කරන්න මහ පුටුවල හිටපු කොමිස් මුදලට කෙලහලමින් සිටි මහා උන්දලා අනුමත කරද්දී ශ්‍රී ලංකාව කුණු ගොඩක් විදිහට ජාත්‍යන්තරය දකිද්දී පුරවැසියන් විදිහට අපට දැනුණු ලැජ්ජාව මේ හුණ්ඩුවට වඩා දැවැන්ත එකක්. ඉතින් ආසියාවේ මුතු ඇටය ආසියාවේ කඳුළු බිඳුව බවට පරිවර්තනය කරපු පාලකයන්ම පස්සේ කාලේ මේ රට ජාත්‍යන්තර කුණු ගොඩක් බවට පත් කරපු බව අපට අමතක නැහැ. කාලෙන් කාලයට බලයට පත් වුණ මහල්ලන් විසින් සමූහ දූෂණයට ලක් කරපු රටක අභිමානය ගැන නිින්දෙන් ඇහැරිලා වගේ දැන් මතක් වෙලා තිබෙන උදවියට අප පුරවැසියන් විදිහට මතක් කරන්න කැමතියි. ඔබලාට මේක රටක් බව මතක් වුණේ දැන් උනාට අපට මේක උපන්දා සිටම අපගේ මාතෘ භූමිය බව. ඔය දූෂිත පාලකයන්
පාලකයන්ව පළවා හැරලා ජනතාවාදී පාලකයන් වෙත අප රට බාර දී තිබෙන්නේ රටක වටිනාකම අප ඉතා හොඳින් දන්නා නිසා බව. මේ විදිහට විවිධ කතන්දර ඉස්මතු වෙන්නේ රටේ යථාර්ථය ජනාධිපතිවරයාට ප්‍රකාශ කරන්න සිදු වෙන්නේ තෙල් පෝලිම් නිසා. පාරිභෝගිකයන් අනිසි බියකට පත්වීම නිසා. කොහොම නමුත් ඔය අනවශ්‍ය කලබලයක් ඇති කරමින් වෙළඳපොළ විකෘති කිරීම මත පාරිභෝගික කටයුතු අධිකාරී පනතට අදාළව අත්අඩංගුවට උනත් ගන්න පුළුවන්. අවසරයක් නොමැතිව ඉන්ධන තොග රැස් කිරීම, නීති විරෝධී ළඟ තබා ගැනීම, වැඩි මිලට විකිණීම වගේ ඔය මොන දේ කළත් ලංකාවේ නීතියට අනුව ඒවා නීති විරෝධී ක්‍රියා වශයෙන් සැලකෙනවා. ඉන්ධන තොගයක් ළඟ තබා ගැනීමට නම් ඒ සඳහා බලපත්‍රයක් අවශ්‍ය වෙනවා. විකිණීමත් එසේමයි බලපත්‍ර අවශ්‍ය වෙනවා. ඔය විදිහට ඉන්ධන ළඟ තබාගෙන සිටින ස්ථාන වැටලීම් කරලා අත්අඩංගුවට ගන්නත් නඩු පවරන්නත් පාරිභෝගික කටයුතු අධිකාරියට පුළුවන්. විශේෂයෙන්ම පාරිභෝගික අධිකාරියට අධිකරණ බලතල පනත හරහා ලබා දීලා තිබෙනවා. ඉතින් ඔය සැකකරුවන්ව අත්අඩංගුවට ගැනීම, අධිකරණයට ඉදිරිපත් කිරීම, දඩ ගැසීම, තව ඔය අදාළ දේපල සීල් කිරීමත් කළ හැකි වෙනවා. කොහොම නමුත් ගිනි පෙනෙල්ලෙන් ගුටි කාපු ජනතාව කණාමැදිරි එළියටත් බයයි වගේ. පසුගිය කාලේ ලංකාවේ ඩොලර් සංචිත හිස් වෙලා ගෑස් ඉන්ධන නැව් ආපසු හරවා යවලා මහ ජනතාව පෝලිම් වල මියගිය ඉතිහාසයක් තිබෙන නිසා ලංකාවේ ඇතැම් ජනතාව ඉතා ඉක්මනින් තෙල් එකතු කරගන්න හිතාගෙන ඔය ෂෙඩ් වලට පෝලිම් වුණා. ඒකට ජනතාවට වරදක් කියන්න බෑ. මොකද තෙල් නැතුව පෝලිම් වල මිය යන්න ජනතාව බයයි. කොහොම නමුත් ඔය පෝලිම් ටික පැය 72ක් ඇතුළත වගේ අවසන් වෙලා තිබෙනවා. ඉතින් ඔය විදිහට මැද පෙරදිග යුද්ධ කරද්දී ලාංකීය ජනතාව පෝලිම් ගැහෙන තත්වයකට බය කළේ ඔය පැවති පසුගිය ආණ්ඩුම තමයි. කොහොම නමුත් දේශපාලකයන් විසින් ජනතාව අසරණ කිරීම, ජනතාව ලැජ්ජාවට පත් කිරීම අවසන් කළ යුතු බව ජනතාව තීරණය කළානේ. ඒ විදිහට තමයි මේ නව රජය බලයට පත් වෙන්නේ. දැන් අවශ්‍ය වන්නේ අභිමානවත් රටක් ගොඩනගා ගැනීම. ඔය සමහර බයි ප්‍රජාව නම් කියා තිබුණා මේක උඹලට හුණ්ඩුවක් වුණාට අපිට රටක් කියලා. මේක රටක් බව උන්දලාට මතක් වෙලා කොච්චර කාලයක්ද දන්නේ නැහැ. රටක අභිමානය කුණු කූඩියට දැමූ පාලකයන්ට හුරේ දමලා ආඩම්බරකාර රටක් වීදි ගණිකාවකගේ අසරණ භාවයට පත් කරලා ඉන්දියන් හිඟන්නන්ගෙනුත් හිඟමන් ලැබෙන තත්වයකට පත්වෙද්දී ওই ජාත්‍යාලය දේශමාමක බව කොහෙද තිබුණේ කියලත් මේ රටේ බහුතරයක් බුද්ධිමත් ජනතාව දැනගන්න කැමතියි. ජනාධිපතිවරයා කිව්වේ මේ රට මෙතෙක් සංවර්ධනය වෙලා තිබෙන්නේ හුණ්ඩුවක පරිමාණයෙන් බව. රටක් විදිහට ජාත්‍යන්තර අභියෝග එද්දී ඒවට මුහුණ දෙන්න වෙලා තිබෙන්නේ හුණ්ඩුවක් වගේ බව. ඒක මේ රටට සිදු කළ අපහාසයක් නෙවෙයි. මේ වගේ සරල ප්‍රකාශ පවා ඉතා සරල බසින් තේරුම් කළේ නැත්නම් ඔය බෙල්ලේ පාළුවට ඔලු තිබෙන ඇතමුන්ට තේරුම් ගන්නත් අමාරුයි. ඒක අපි බයි ප්‍රජාවගෙන් කාලාන්තරයක් තිස්සේ දකින දෙයක්. ඒකත් හරියට ජනාධිපතිවරයාගේ කතාව පැත්තකට දමලා ලපේ ගැන කතා කරනවා වගේ දෙයක්. එකාතකට අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන කිව්වම ඒක සමලිංගිකත්වය වගේ ඇහෙන බුද්ධිය හීන ප්‍රජාවකට තව අර දුම්රිය උපාංග වංගෙඩි මෝල් ගස් දැක්කම ලිංගික හැඟීම් පහළ වෙන නොදියුණු ප්‍රජාවකට දේශපාලන බංකොලොත්භාවය වගේ මාතෘකා නොතේරෙන එක සාධාරණයි. කොහොම නමුත් ශ්‍රී ලංකාව කියන්නේ මේ වෙනකොට අදිෂ්ඨානශීලීව දියුණුව අත්පත් කරගැනීමේ ඒකායන පරමාර්ථයකින් ඉදිරියට ගමන් කරන රටක්. පවතින හුණ්ඩුභාවයෙන් මිදිලා අහිමි වී ගිය අභිමානය නැවත ගොඩනගා ගැනීමට වලි කන ජාතියක්. ඉතින් ඒ සාර්ථකත්වය අත්පත් කරගන්නා ගමනේ ජනාධිපතිවරයාට පසුව ඇදෙන 159ට පිටුපසින් පුරවැසියන් වන අපද අදිෂ්ඨානශීලීව ගමන් ගන්නා බව අවසාන වශයෙන් මතක් කරනවා. ඉතින් මේ සිදුවීම ගැන ඔබ මොකද හිතන්නේ? ඔබේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපි තව දුරටත් මෙවැනි වැඩසටහන් මේ නාලිකාව හරහා ගෙනෙනවා. ඉතින් ඔබ මෙවැනි වැඩසටහන් වලට කැමැත්තක් දක්වන එක් නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.